අපි මේ ඉන්ෆර්මේෂන්ස් ගන්නේ මෙන්න මේ වෙබ්සයිට් වලින්. ඒතකොට ඔයාලත් මේ වෙබ්සයිට් තමයි පාවිච්චි කරන්න ඕනේ. මේකේ ස්ක්‍රීන්ෂොට් එක පස්සේ ගන්න. මේක මේ වටේට පිරෙනවා. හරි. පස්සේ ගන්න. අ, මේ තියෙන්නේ uasinfo.fi කියලා. හරි. ඒක එකක්. හරි. ඉන්ෆර්මේෂන් ගන්න එක. ඊට පස්සේ study in Finland FI මේකයි මේ ඉන්ෆර්මේෂන්. මේක තමයි ඔෆිෂියල් වෙබ්සයිට්. හරි. මේ ෆින්ලන්ඩ් රජයෙන් පාවිච්චි කරන ඔෆිෂියල් වෙබ්සයිට්. හරි. මේ FI තියනවා තිබ්බා කියලා ඔෆිෂියල් එන්නේ නෑ. FI කියලා මේ අපිටත් පුළුවන් ගන්න ඩොමේන් එක. හරි. දැන් මගේ තියෙනවනේ මේ .com එකක්. හරි. ඒකට FI කියලා ගන්න සල්ලි දෙන්න ඉතලයි තියෙන්නේ. ඒක නෙමෙයි මම කියන්නේ. හරි. මේක. හරි. මේ www.studyinfinland කියලා තියෙන එක. හරි. නැත්නම් FI කියලා අරගත්තට පස්සේ හිතන්න බෑ ඒක මේ ඔෆිෂියල් කියලා. හරි. මේ කොළ පාටකින් තමයි මේක තමයි ස්ටඩි ඉන්ෆෝ කියලා මම කිව්වේ. ස්ටඩි ඉන්ෆෝ කියලා Google එකේ ගිහුවට පස්සේ ඔයා මෙතෙන්ට තමයි ලෑන්ඩ් වෙන්නේ. හරි. නැත්තම් මේ විදිහට තමයි මේකේ මේ හරි නම තියෙන්නේ. නමුත් මෙහෙම ගහන්න ඕනේ නැහැ. ස්ටඩි ඉන්ෆෝ කියලා කියන්නේ මේක මේ ෆිනිෂ් වලින් නෙමෙයි යන්නේ. හරි. මේ ෆිනිෂ් වලින් තියෙන නමම ගහන්න ඕනේ නැහැ. studyinfo.fi කියලා ගහුවත් මෙතෙන්ට එනවා. හරි. ඒ කියන්නේ මේ ඩොමේන් එකත් එතෙන්ට තමයි සෙට් කරලා තියෙන්නේ. මේක ගැන තමයි අපි කතා කරන්නේ. මේක තමයි ඇප්ලිකේෂන් දාන්නේ. හරි. ඊට පස්සේ මේ ඉන්ටර්ෆිල්ලන් එකෙන් තමයි ඔයගොල්ලෝ වීසා එක දාන්නේ. ওই දෙක තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ මොනවා හරි මේවා ගැන තොරතුරු දැනගන්න ඕන නම් විශේෂයෙන් දැන් ඉන්ටර්ෆිල්ලන් දාද්දී මේක කොහොමද අර මේ කී තොරතුරු දැනගන්න ඕන නම් මිග්‍රි. හරි. ඉමිග්‍රේෂන් එකේ තියෙන වෙබ්සයිට් එක. හරි. ඒක අදාළ වෙන්නේ මේ වීසා එකට. හරි. මොකද මිග්‍රි එකේ ගොඩක් කරාට මේ ස්ටඩි ඉන්ෆෝ එකට අදාළ දේවල් දෙන්නේ නැහැ. ස්ටඩි ඉන්ෆෝ එකට අදාළ ඉන්ෆර්මේෂන්ස් දෙන්නේ මේ පැත්තෙන්. මේ දෙකෙන්. හරි. මේ පැත්තේ තියෙන මේ. හරි. ඔන්න ඔහොම. ওই ටිකෙන් තමයි එකට යන්නේ. මේ දෙන්න එකට යන්නේ. හරි. එහෙම. මොකද කතාව යන්නේ. ඉතින් ඊළඟට අවසාන වශයෙන් කියන්න දුන්නේ එක එක යුනිවර්සිටිස් වල වෙබ්සයිට්. දැන් මේ දාලා තියෙන එක අපේ මගේ යුනිවර්සිටි එකේ වෙබ්සයිට් එක. හරි. යම්ක එක. නමුත් මේ වගේ යුනිවර්සිටිස් 50ක් තියෙනවානේ. හරි. ඒ හැම යුනිවර්සිටි එකකම තියෙන වෙබ්සයිට් වලින් තොරතුරු ගන්න පුළුවන්. ඉතින් මේවා තමයි ඔෆිෂියල් දේවල් තොරතුරු ගන්න පුළුවන්. අනිත් තැන් වල තියෙන්නේ මේකේ මොකක් හරි දෙයක් තියෙනවනේ ඒක කොපි කරලා දාපු ගත්තාම අනිත් තැන් වල තියෙන්නේ. හරි. එහෙම මිසක් ඔෆිෂියල් ඒවා මේවා. ඒතර ඔයාලා දැන් මම ක්ලියර් කරන්න. දැන් ගහගන්න ස්ක්‍රීන්ෂොට් එකක් ඕන නම් පොඩ්ඩක් ඉන්න ක්ලියර් කරනවා. හරි. මේවා තමයි ඔයගොල්ලෝ පරිශීලනය කරන්න ඕනේ වෙබ්සයිට්ස් ටික. හරි. ඒකෙන් ගොඩක්ම වැදගත් වෙන්නේ මේ දෙක. හරි. අනිත් දේවල් ඉතින් ඇප්ලිකේෂන් දාන්න එක ඒකේ තොරතුරු තියෙනව නැත්තේ නෑ. ඊට පස්සේ ස්ටඩි මොකද ඉන්ටර්ෆිල්ලන් එක ඒකේ නම් තොරතුරු කියලා දෙයක් නෑ ඇත්තටම. හරි. ඒක නිකන් අර ඒ තැන් වල පොඩි හෙල්ප්ස් තියෙනවා විතරයි. හැබැයි ස්ටඩි ඉන්ෆෝ එකේ නම් තොරතුරු තියෙනවා. හරි. ඊට පස්සේ මීට් බ්‍රේක. ඒකෙන් තමයි ඔයාලා එක එක තැන් වලින් අහන්න ඕනේ මේ හැමදාම මේකේ තියෙනවා. හරි. අර කොහොමද මේක කොහොමද කිය අහන්න ඕනේ නෑ මේකේ තියෙනවා ඔක්කොම. හරි. ඊට පස්සේ වෙබ්සයිට් යුනිවර්සිටි වෙබ්සයිට් මේ ටික අනිවාර්යයෙන් පරිශීලනය කරන්න ඕන. හරි. දැන් මම මේවා කියා දෙන්න හේතුව මොකද දන්නවද? දැන් මම ඕගොල්ලන්ව ගෙනියන්නේ කොහොම හරි තනියෙන් ඇප්ලිකේෂන් දානවා කියන තැනටනේ. හරි. ඒතකොටදී මේවා දැනගන්න ඕන. හරි. දැන් මේවා ඕනේ මේ ඒජන්සියක් කරන මිනිස්සු මේවා කියා දෙන්න ඕනේ නැහැ. මේවා කියා දෙන්නවා තියා මොකක්වත් මේවා කියා දෙන්නේ නැහැ. හරි. ඒ කට්ටිය. මෙහෙම එකක් තියෙනවා කියලාවත් කියා දෙන්නේ නැහැ. හරි. දැන් බෑනේ ඉතින් ඒගොල්ලන්ට බිස්නස් එක මේ වෙලාවනේ. හරි. ඒකයි. රයිට්. මෙන්න මේක හරි වැදගත් වීසා ක්‍රියාවලිය කියන එක. මේක ඔළුවේ තියෙන්න ඕනේ. දැන් ඔයාලා සමහරට මේක දන්නවත් ඇති භාගෙදා නොදන්න කට්ටියත් ඇති. ඒ නිසා මම මුලින් නම් කියා දෙන්න. මේ මේක ඔයාලා ඔළුවට දාගන්න ඕනේ. මොකද මේ ස්ටෙප්ස් 10 ඇතුලෙන් ගියාම තමයි අන්තිමට ඔයාලා ෆිල්ලන වලට එන්නේ. දැන් මෙතන ස්ටෙප්ස් 10ක් තියෙනවා. ඒ 10න් ගියාම තමයි ඔයාලා මේ එන්නේ මේකට. මේ අපිට ක්වෙස්චන් and Q&A සෙෂන් එක මේකෙන් පස්සේ තියෙනවා ඈ. මම ඒ වෙලාවට අවස්ථාව දෙන්නම්. කිසිම ගැටලුවක් නැහැ. හරි. එතකොට මේ මෙන්න මේ ක්‍රියාවලිය අවබෝධ කරගන්න. මොකද මේ ක්‍රියාවලිය අවබෝධ කරගත්තොත් තමයි ඔයාලට මේ එන්ටයර් මුළු මේ දවස් 6ම උනත් ඔයාලට අවබෝධ වෙන්නේ. නැත්නම් අවබෝධ වෙන්නේ නැහැ. සමහර ඉන්නවා මේ අද ප්‍රෝග්‍රෑම් එකට සහභාගී වෙන්නේ නැතුව ක්ලාස් වලට විතරක් එන කට්ටිය ඉන්නවනේ. ඒ කියන්නේ මේක මිස් වෙනවා. අද ප්‍රෝග්‍රෑම් එක මේ මොනවා වෙලා එන්න බැරිලා ක්ලාස් වලට ඉස්සෙල්ලා එනවා. ඒතකොට මේක ආයෙ කරන්නේ නැහැ නේ. මේක රෙකෝඩින් එකක් විතර තියෙනවා විතරයි. හරි. මේක රෙකෝඩින් එකක් විතර ක්ලාස් එකට දානවා. ඒකට දාන එක Google Classroom එකට දානවා. දාදී රෙකෝඩින් බැලෙන්නේ නැහැ නේද? මේක පැය 3ක් තිස්සේ තියෙන ප්‍රෝග්‍රෑම් එකක බැලෙන්නේ නැහැ. ඒතකොට මේක මිස් වෙනවා යාට.
හරි. මේක මිස් වෙච්ච ගමන් එයාට අවබෝධයක් නෑ මේ දැන් මොකද්ද කරන්න ඊළඟට කියන එක. ඒ නිසා මෙන්න මේක අනිවාර්යෙන් බලා ගන්න. මේක තමයි අද කරන ප්‍රෝග්‍රෑම් එකේම ඉම්පෝර්ටන්ට් මේ ස්ලයිඩ් එක සහ මෙතන මේ සාමාන්‍ය විනාඩි 15කට කතා කරනවා. හරි. පළවෙනි පියවර තමයි ඔයගොල්ලෝ පළවෙනි පියවර මේ වැඩේදී. හරි. වෙන මොකුත් ඕනේ නැහැ. පළවෙනි පියවර තමයි ඔයාලා ඇප්ලිකේෂන් දාන්න ඕන. හරි. ඇප්ලිකේෂන් දාන එකේදී හරි. මේකේ හොඳට බලන්න ඇප්ලිකේෂන් දානවා කියන එක දැනුත් කරන්න පුළුවන්. දැනුත් ඕපන් වෙච්ච ඒවා තියෙනවා. හරි. දැනුත් කරන්න පුළුවන්. හරි. මේ මම දාලා තියෙන්නේ මේ පීරියඩ් එක දාලා තියෙන්නේ ඕගෝස්තු 30 ඉඳලා සැප්තැම්බර් 10 වෙනකම් කියලා දාලා තියෙන්නේ joint application method එකට අදාළ දිනේ. හරි මේ දාලා joint application method. දැන් joint application method එක විතරක්ම නෙවෙයි තියෙන්නේ හැබැයි. හරි separate application method කියලා එකකුත් තියෙනවා. separate application method. හරි එහෙම එකකුත් තියෙනවා. separate application method වල දිනේ මේක නෙවෙයි. හරි දැනුත් තියෙනවා. separate application. මම ඊයේ චෙක් කරා ඊයේත් තියෙනවා. හරි ඊයේත් දැනුත් තියෙනවා. ඒවා තියෙන්නේ මේ අවුරුද්දේ ඕගස්ට් ඒවට තාම තියෙනවා. හරි. මේ අවුරුද්දේ ඕගස්ට් එකේ හෙට ඉඳ පටන් ගන්නවා. හරි. ඒවට තාම ඕපන් වෙලා තියෙන සමහර කැම්පස් වල ඒවා පිළිලා නැහැ. සීට් පිළිලා නැතුව ඒගොල්ලෝ ආයෙසරක් සප්ලිමන්ටරි කියලා ආයෙසරක් රීකෝල්. හරි. ආයෙසරක් කෝල් කරලා තියෙනවා. ස්ටඩි ඉන්ෆෝ එකේ තියෙනවා. බලන්න සර්ච් කරලා තියෙනවා. හැබැයි මේ මම ඊයේ දැක්ක එක නම් ඉන්ටර්නැෂනල් බිස්නස් ඒක නම් වැඩක් නැහැ. මේ තියෙනවා කොහමද? දැනුත් තියෙනවා. ඒවා ඇවිල්ලා සෙපරේට් තියෙනවා අවුරුදු පුරාටම තියෙනවා ගොඩක් කරලා සර්ච් කරලා බලන්න ඕනේ ස්ටඩි ඉන්ෆෝ එක ඇතුලේ. ඒක කියා දෙන්න ක්ලාස් එකේදී කොහොමද ඒක කරන්න කියලා. හරි. ක්ලාස් එකේදී එක දවසක් එහෙම් පිටින් වෙන් කරලා තියෙනවා. ස්ටඩි ඉන්ෆෝ එකට ලයිව් ගිහිල්ලා මම ඕගලන්ට ඇප්ලිකේෂන් සර්ච් කරන හැටි එකක් ගන්න කියා දෙනවා. හරි. ඒක හොඳටම ඇති. ඇත්තටම කියනවනම් මම හිතන්නේ ඔය පොඩි පොඩියට බිස්නස් කරන කට්ටිය මගින් ඉගෙන ගත්ත කට්ටිය වෙන්න ඇති කියලා මම හිතනවා. හරි. මේ මොකද ඕක බලලා ඊට පස්සේ ඉතින් ඊට බිස්නස් එක පටන් ගන්න පුළුවන්. ඉතින් බැරි කමක් නැහැ. හරි. ඒකේ කිසිම අවුලක් නැහැ. හරි. ඒ තරමට කියා දෙන එකයි කියන්නේ. හරි. එතකොට ඒකේ ආයේ වෙන කාටවත් ඒකේ අහන්න දෙයක් නැහැ. හරි. ඇප්ලිකේෂන් එක දාන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ආයේ වෙන මිනිස්සුකින් අහන්න ඕනේ නැහැ මේ අපේ ක්ලාස් එක සෙට් වුණාට පස්සේ. හරි. අර වීසා එකේ නම් තියෙන්න පුළුවන් ඒක එක්කෙනාගේ සිනාරියෝ එක මත මොකද ඉතින් ඒ ඉන්කම් රික්වයර්මන්ට් හදාගන්න එක වෙනස් වෙන්න පුළුවන්. ඒක කරන්න දෙයක් නැහැ. හරි. හැබැයි අතන තියෙන්නේ ස්ට්‍රේට් ෆෝර්වර්ඩ් මෙතඩ් එකක්. හරි. ඉතින් මේ දාලා තියෙන්නේ මේ දිනේ දාලා තියෙන්නේ joint application method එකට. මොකද joint applications තියෙන්නේ එක academic year එකකට. දැන් එක academic year එකක් කියලා කියන්නේ ඕගස්ට් තමයි academic year එක පටන් ගන්න. හරි. දැන් අපි ඉන්නේ vacation එකක. දැන් අපි ඇවිල්ලා summer vacation එකේ ඉන්නේ. හරි. අපේ academic year එක ඊළඟ academic year එක පටන් ගන්නෙ ඕගස්ට් 1st. හරි. එතකොට ඕගස්ට් 1st ඉඳලා ජූලයි 31 වෙනකන් තියෙනවා. හැබැයි ජූලයි 31 වෙනකන් තිබ්බට මැයි වගේ යනකොට ඉවරයි ඉතින්. හරි. ඒ කියන්නේ ලීගලි එහෙම තිබ්බට දැන් අපි උනත් එන්රෝල් වෙච්ච මේ ලීගල් කියන්නේ අපිට මේ ලීගල් එකක් තිබ්බට අපිට කිසිම උගන්වන්න මිනිස්සු නැහැ. ඔක්කොම වැකේෂන් ගිහිල්ලා. හරි. මේ ඒතකොට ඇකඩමික් ඉයර් එකක් කියලා කියන්නේ ඕගස්ට් පළවෙනිදා ඉඳලා ඊළඟ අවුරුද්දේ ජූලි 31 වෙනකන් කියන එක තමයි ඇකඩමික් ඉයර් එක කියලා කියන්නේ. හරි ඔය එක ඇකඩමික් ඉයර් එකකට මේක වැදගත් කාරණයක් හොඳට ඔළුවේ තියාගන්න. ඔයාලා ඕනනම් මේ පොඩි නෝට් එකක් දාගත්තත් කමක් නැහැ කියන අසතුරේ. හරි. මොකද හැම එකම ලියලියා මෙතන කරන්න බෑ. හරි. අගෝස්තු පළවෙනිදා ඉඳලා ඊළඟ අවුරුද්දේ ජූලි 31 දක්වා තමයි ඇකඩමික් ඉයර් එකක් කියලා කියන්නේ. ඒ එක ඇකඩමික් ඉයර් එකකට ඉන්ටේක්ස් දෙකක් තියෙනවා ෆින්ලන්ඩ් වල. හරි. ඉන්ටර්නැෂනල් ළමයි ගන්න. හරි. මේ ලෝකල් ළමයි ගන්න ඒවා නම් තියෙනවා. හරි. ඉන්ටර්නැෂනල් ළමයි ගන්න ඒවා දෙකක් තියෙනවා. එකක් කියනවා ජනවරි ඉන්ටේක් එක කියලා. ජනවරි ඉන්ටේක් එක. එකකට කියනවා ජනවරි ඉන්ටේක් එක කියලා. අනිකට කියනවා ඕගස්ට් ඉන්ටේක් එක කියලා. හරි. සමහර කට්ටිය කියනවා ස්ප්‍රින්ග් ඉන්ටේක් කියලා. ජනවරි ඉන්ටේක් එකට සමහර කට්ටිය ස්ප්‍රින්ග් ඉන්ටේක් කියලාත් කියනවා ඉතින්. මොකද ජනවාරි ගන්න කට්ටිය ඉතින් එනකොට ස්ප්‍රින්ග් වෙලානේ. හරි. මේ උලන් එන කාලේ හරි. ඕගස්ට් ඉන්ටේක් එක සමහර කට්ටිය කියනවා ඉතින් ඕටම් ඉන්ටේක් කියලා දෙනවා. මොන හරි දාන්න පුළුවන් ඉතින් කියනවා. හරි. දැම්මට කොහමද ඔච්චර තියෙන්නේ. හරි. එතකොට මේ ඇප්ලිකේෂන් එතකොට ඉන්ටෙක්ස් දෙකයි තියෙන්නේ. හරි. ඉන්ටෙක්ස් දෙකට ජොයින්ට් ඇප්ලිකේෂන් දෙකයි ඕපන් වෙලා යන්නේ. ඉන්ටෙක්ස් දෙකට ජොයින්ට් ඇප්ලිකේෂන් දෙකයි ඕපන් වෙලා යන්නේ. හරි. එතකොට ඒකේ ඔය ජනවරි ඉන්ටේක් එකට අදාළ එක දැන් මේ 2026 ඔය ඕගස්ට් 30 දැන් මේ ඕපන් වෙන්නේ ඇප්ලිකේෂන් දාන්න 2027 ජනවරි ඉන්ටේක් එකට අදාළ එක තමයි ඕපන් වෙන්නේ. හරි.
එහෙම කල්ැතුවේ ඕපන් වෙන්න ඕනේ. හරි. මේ වැඩවලට ඇත්තට මිනිස්සු බහින්නේ අවුරුද්දකට විතර කලින් සාමාන්‍යයෙන්. හරි. එහෙම තමයි නේද මේ හිට රයිට් හරි අර මම අන්න අද ෆින්ලන්ඩ් එන්න තීරණය කරා හරි හරි එහෙනම් මෙහෙමයි ආමයි කියලා එහෙම එන්න බෑ. මේක කඩින් ටොපියක් ගන්නවා වැඩක් නෙමෙයි මේක. හරි. තියා අඩු ගන්න කොළඹ ගිහිල්ලා එනවා වගේ ඩකුත් නෙමෙයි මේක. හරි. මේක පුල් ප්ලෑන් කරලා එන්න ඕන වැඩක්. අවන්නේ මිනිස්සෙක් මේකට සෙට් වෙන්න අවුරුද්දක් විතර වගේ තිස්සේ දාලා වශයෙන්. හරි. මම නම් අවුරුදු දෙක තුනක් තිස්සේ මගේ සෙට් වෙච්ච දෙයක්. හරි. මේ සාමාන්‍ය අනුමතරම එහෙම වෙන්න ඕනේ. එහෙම නැතු මේ මාස 6කින් විතර මෙහෙ එනවා කියලා ඉල්ල ඉතින් මම දන්නේ ඉතින් යාළුවෙක් කරේ මොකක් හරි ඉන්නවනම් කමක් නැහැ ඉතින්. හරි. එහෙම නැතු ඉතින් එහෙම වෙන්න බෑ. හරි. يعني මේක කල්ැතු සෙට් වෙන්න ඕනේ. ඉතින් ඒකනේ දැන් මෙතනක් තියෙන්නේ එහෙම දැන් මේ ජනවරි ඉන්ටේක් එක කියලා කියන ඉතින් ඔය ජනවරි එන්න ඉන්න මිනිස්සු ඇප්ලිකේෂන් දාන්නේ අගෝස්තු. හරිද? එතනම තියෙනවනේ මාස 6ක් හරි. එහෙම තමයි එන්නේ. දැන් මේ ක්ලාස් වලට කල්ැතු ජොයින්ට් වෙන එකේ වැදගත්කම තියෙනන්නේ එතන. මේ නොලෙජ් එක මුලින් හම්බෙන එකේ වැදගත්කම තියෙන ඔන්න ඔතන. හරි. සමහර කට්ටිය ඔය පස්සේ කරන ගෲප්ස් වල කට්ටිය කියනවා ඉතින් අපරාධය අහට මෙහෙට සල්ලි දුන්නා රේ මේ කියනවා ඉතින්. හරි. මේ පස්සේ කියනවා ඉතින් කට්ටිය. හරි. මේ ඉතින් මේක එහෙම එතකොට ඇප්ලිකේෂන් මෙතඩ් දෙකක් තියෙනවා. හරි. එකක් තමයි ජොයින්ට් ඇප්ලිකේෂන් අනික තමයි සෙපරේට් ඇප්ලිකේෂන්. හරි. ඒ සෙපරේට් ඇප්ලිකේෂන් වල ඒවා දැන් උනත් තියෙන්න පුළුවන්. ඉතින් ඒව කරන්න හැටි මම මේ ස්ටඩි ඉන්ෆෝ එක මෙන්න මේක තමයි ස්ටඩි ඉන්ෆෝ කියලා කියන්නේ. මේ ස්ක්‍රීන්ෂොට් එක. හරි. අර කොළ පාට වෙබ්සයිට් එක. ස්ටඩි ඉන්ෆෝ එක මේක කරන්නේ කොහොමද කියලා ක්ලාස් එකේදී කියා දෙනවා ලයිව් විදියට මේකට ගිහිල්ලා. දැන් අද කරන්න බෑ ඒක. අද කරන්න ගියොත් මේ අවයර්නස් යන අද නිකන් මේ ඔයාලට මේ මෙහෙම කියලා දැන් කතරගම යනවා නම් කතරගම යන්න තියෙන්නේ මෙන්න මෙතන ඉන්න මෙන්න මෙතෙන්ට හැරෙන්න ඕනේ මෙතනින් හැරෙන්න ඕනේ කිය මේ අද මේ කියා දෙනවා කතරගම යන හැටි. හරි. අද කියා දෙනවා දැන් කතරගම යන හැටි කියා දෙනවා. හරි මෙහෙම කොළඹින්න පටන් ගත්තේ කොළඹ මෙහෙම කියලා කියා දෙනවා. මෙහෙම මෙතනින් හැරෙන්න ඕනේ තිස්සමාරා මෙහෙම කියා දෙනවා. හරි. අද. හැබැයි කතරගම යන්නේ කාසකේදී. හරි. මොකද අද ඒකට වෙලාවක් නැහැ. රයිට්. එතකොට මේ ජොයින්ට් ඇප්ලිකේෂන් එකට අදාළව විභාගෙ තියෙන්නේ මේ නොවැම්බර් 6. හරි. සෙපරේට් ඇප්ලිකේෂන් එක දාන දවස සහ සෙපරේට් ඇප්ලිකේෂන් එකට අදාළ විභාගෙ තියෙන දවසේ ඒ සෙපරේට් ඇප්ලිකේෂන් එකේ ගහලා තියෙනවා. ඒක එතනින් බලා ගන්න ඕනේ. එහෙම දින දාන්න කිව්වොත් මේක මට දින දාන්න වෙයි බර ගන්න. යුනිවර්සිටි 50ටම දින 50ක් දාන්න වෙයි. හරි. තේරෙනවද? එතකොට ඒක එහෙම කියන්න බෑ. දැන් ඒකනේ සමහර කට්ටිය මේ මොකක්ද කියන්නේ මෙහෙම අපිට තියෙන ඔෆර්ස් 10ක් ඇහිලා ඔයාලා කැමති නම් සෙට් වෙන්න කියලා මේ කියලා. හරි. ඇඩ්‍රස් එකම දානවා. ඒව මේ සර්ටිෆිකේට් තියෙනවා. අයියාට මේ අමුතුවෙන් කෝටා දෙන්නේ නැහැ කොහෙවත්. කිසිම යුනිවර්සිටි එකකින් කාටවත් කෝටා දීමක් නැහැ. මේ උපාධි පාඨමාලා වලට. හරි. කිසිම යුනිවර්සිටි එකකින් කාටවත් කෝටා දීලා නැහැ උපාධි පාඨමාලා වලට. ෆවුන්ඩේෂන් කෝස් කියලා ඔය නිකන් මේ වට දීලා ඇති. හරි. ඒව කරත් ඉතින් අන්තිමට මේකට ඇප්ලිකේෂන් දාන්න ඕන. හරි. රයිට්. ඉතින් ඔන්න ඕකට අදාළ විභාගෙ තියෙන දවස. හරි. ඒතර මේක වන්ද මතක තියාගන්න මම මේ කතා මේ මොකද්ද මේක හදලා තියෙන්නේ ප්‍රසන්ටේෂන් එක හදලා තියෙන්නේ ජොයින්ට් ඇප්ලිකේෂන් එක බේස් කරගෙන. හැබැයි සෙපරේට් ඇප්ලිකේෂන් වලත් මේ අංක 1 වෙන්න ඕනේ ඇප්ලිකේෂන් එක දාන එක අංක 2 වෙන්න ඕනේ ඒ දාපු ඇප්ලිකේෂන් එකට අදාළ මොකක් හරි විභාගයක් හරි ඉන්ටර්විව් එකක් හරි මොකක් හරි එකක් තියෙන එක තමයි අංක 2ට වෙන්න ඕනේ. හරි. ඒක තේරෙනවනේ කිව්වා තමයි. හරි. මේ නැතුව මේ මුළු එන්ටයර් යුනිවර්සිටි එකටම ඇප්ලිකේෂන් දාන්නේ මෙදාට නෙවෙයි. හරි. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. හරි. දැන් උනත් ඇප්ලිකේෂන් දාන්න පුළුවන් කියන එකයි මේ කියන්නේ. හරි. තේරෙනවනේ? දැන් උනත් දාන්න පුළුවන්. හරි. සෙපරේට් ඇප්ලිකේෂන් දැන් ඕපන්ලා තියෙනවා. ඒක හැමදාම තියෙනවා. හරි. රයිට්. එතකොට අර ඔය මේ දාලා තියෙන්නේ දැන් ඔය මේ විභාගයට අදාළ එක. හරි. එතකොට ජොයින්ට් ඇප්ලිකේෂන් එකට අදාළ එක තමයි මේ දාලා තියෙන්නේ. හරි. දැන් ඔය අපේ ක්ලාසස් ගැන කතා කරද්දී ගොඩක් සමහර ළමයි මිස්අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවා. අපි කියා දෙන්නේ ජොයින්ට් ඇප්ලිකේෂන් එක විතරයි කියලා. එහෙම එකක් නැහැ. හරි. අපි කියා දෙන්නේ ජොයින්ට් ඇප්ලිකේෂන් එක විතරයි කියලා කියනවනේ ඒක පට්ටපල් බොරුවක්. එහෙම එකක් නැහැ. සෙපරේට් ඇප්ලිකේෂන් වලත් තියෙන්නේ ලොජික්ස් සහ මැතමැටික්ස් තමයි වැඩිපුරම තියෙන්නේ. හරි. ඊට පස්සේ සමහරවිට ඉන්ටර්විව්ස් තියෙනවා. හරි. එතකොට අපි දැන් මම ඔය මම හිතා ජනවාරි විතර වගේ යන ගෲප්ස් වලට ඔය ලප්ලාන්ට් එකේ නර්සින් එකේ ගැන කියා දෙනවා ස්පෙෂලි ඒ දවස් වලට. හරි. ඔයගොල්ලන්ටත් මේකක් තියෙනවා මේකේ දවසයි එක දවසක් තියෙනවා එහෙම සෙපරේට් ඇප්ලිකේෂන් එකක් මොන වගේද දැම්මට පස්සේ ඒකේ නේ එක්සෑම් එක මොන වගේද කියලා බලන වැඩක් තියෙනවා. හරි. ඒ කියන්නේ මේ විභාගයට අදාළ පේපර්ස් දෙක තුනක සාකච්ඡා කරනවා.
ඊට පස්සේ separate application එකක් දැම්මට පස්සේ එන විභාගයක් ගැනත් අපි සාකච්ඡා කරනවා. හරි. ඒතකොට ඒ ගැනත් අවබෝධයක් එනවා ඔයගලන්ට. හරි. ඒ කොතන වුණත් හැම තැනකම උරගා බලන්නේ ඔයාලගේ තියෙන ලොජික් සහ මැතමැටිකල් නොලෙජ් එක. ඒකයි මම කියන්නේ. හැම තැනකම බලන්නේ ඔයාගේ IQ එක බලන්නේ. ලොජික් මැක්ස් බලන්නේ. සහ ඔය දෙක තුනක තියෙන ඉමෝෂනල් එතිකල් පැත්තට තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සි ප්‍රෝග්‍රෑම් එකකට දැම්මොත් ඔයාගේ කොහොමද ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක. ඔයාගේ එතිකල් පැත්ත කොහොමද? ඒවත් උරගා බලන්න පුළුවන්. හරි ඉන්ටර්විව් එක වුණත් ඔයා යන ප්‍රෝග්‍රෑම් එක අනුව ඔයාගේ තියෙන නොලෙජ් එක මොන වගේද කියලා ඒගොල්ලෝ උරගා බලන්න පුළුවන්. ඉතින් නිකාම මනුස්සයගේ මූණ දැකලා තෝරනව නෙවෙයිනේ. හරි. රයිට් මෙයා දැම්මා හරි හොඳයි. මෙයා හොඳයි, මෙයා කළුයි, මෙයා හොඳයි, මෙයා සුදුයි මේ එහෙම ගන්නව නෙවෙයි. හරි. ඔයාගේ මේ තියෙන නොලෙජ් එක තමයි උරගා බලන්නේ. හරි. අන්න එතන තමයි පොයින්ට් එක. අන්න එතෙන්ට තමයි අපි ඇඩ්‍රස් කරලා වෙලා මේ ඕගොල්ලන්ට වැඩිපුරම මේ ක්ලාසස් කරන්නේ. මොකද ගොඩක් ළමයි ඉන්නවා මේ මට මතකයි ජූනියර් මල්ලි කෙනෙකුත් අපේ ඉන්ජිනියරින් ෆැකල්ටි හිටපු ජූනියර් මල්ලි කෙනෙකුත් සෙට් වෙලා හිටිය ඒ දවස්වල පොරටත් මතක නැහැ කිව්වා මේ ගණන් හදන හැටි. ඉතින් මේ ඉංජිනේර කෙනෙක් වෙච්ච කෙනෙක්ටත් මතක නැත්තම් ගණන් හදන හැටි අනිත් අය ගැන කතා කරන්න දෙයක් නැහැනේ. හරි. ඉතින් ගොඩක් කට්ටියට මතක නැහැ දැන්. හරි. ස්කිල් එක දැන් මතක නැහැ ගොඩක් කට්ටිය. අන්න ඒක තමයි අපි මේ අපේ ප්‍රෝග්‍රෑම් එක වැඩිපුර අපි හයිලයිට් කරන්නේ. නැතු මේ ඇප්ලිකේෂන් දාන එකම කියා දෙන්න දෙයක් නැහැ. ඒක එක දවසක වැඩක්. හරි. ඊළඟට මේ ඔයාලට තියෙන්න ඕන කාරණා ටික මම කියන්නම්. ඔයාලට තියෙන්න ඕන. දැන් මේ තියෙන්න ඕන කාරණා ටික නම් හැබැයි ඕනම ඇප්ලිකේෂන් එකකට සාධාරණයි. හරි. පාස්පෝර්ට් එක ඉතින් තියෙන්න ඕනේ. ඒක දැන් මේ ජොයින්ට් ඇප්ලිකේෂන් වල නම් කියලා තියෙනවා මේ ඔක්තෝබර් 30 වෙනිකන්වත් වැඩි වෙලා තියෙන දේ. ඒ කියන්නේ එක්ස්පයර් වෙන්නේ නැතු වෙන්න ඕනේ කියලා මේ අවුරුද්දේ. හරි. ඒක මේ ජොයින්ට් ඇප්ලිකේෂන් එක කියලා තියෙන්නේ. සෙපරේට් එකටත් ඒ වගේ දින තියෙනවා ඉතින්. හරි. කොහොම හරි ඉතින් වැලිඩ් සාමාන්‍ය අවුරුදු 10කට වගේ පාස්පෝර්ට් එක ගන්නවනේ. සාමාන්‍යයෙන් ඉතින් අවුරුදු 6ක් 7ක් තියෙනවනේ හොඳයි ඉතින්. නැත්නම් මෙහෙ ආපු ගාන ඉපතර රිනියු කරන්න මොනවද යන්නේ. හරි. ඒ නිසා එහෙම එක්ස්පයර්ඩ් පාස්පෝර්ට් එකක් තියෙනවනේ. ඒක රිනියු කරලා තියාගන්න. ඊට පස්සේ වැදගත් කාරණය මෙන්න මේ ගොඩාක් අය මිස්අන්ඩර්ස්ටෑන්ඩ් කරනවා. ඒ ලෙවල් මොන සබ්ජෙක්ට් එකකින් හරි S3ක් තිබ්බනම් ඇති. ඒක හොඳට ඔලුවට දාගන්න. හරි ගොඩාක් කට්ටිය මේකේ වර්ධ ගන්නවා මේ ඒගොල්ලෝ හිතනවා නර්සින් වගේ එකක් එන්න නම් මේ බයෝ කරලා තියෙන්න ඕනේ කියලා. එහෙම යන්නේ නැහැ. ආර්ට් කරපු වැඩ පුළුවන් නර්සින් ෆීල්ඩ් එකට එන්න. මේ ප්‍රශ්නයක් නැහැ. හරි. ඒක හොඳට මතක තියාගන්න. ඒල පාස්ලා ඉදලා ඉන්න. හැබැයි සමහර සෙපරේට් ඇප්ලිකේෂන් අපි දැකලා තියෙනවා. ඒව ඉතින් ඔයගලට මම කියා දෙන්න කොහොමද බලන්නේ කියලා. ඒ ඇප්ලිකේෂන් වල ඇප්ලිකේෂන් ක්‍රයිටීරියා එක බලලා සමහර සෙපරේට් ඇප්ලිකේෂන් තියෙනවා. මැක්ස් වගේ දෙයක් කරලා තියෙන්න ඕනේ කියලා කියනවා. ඒ ඉන්ජිනේරින් වගේ ෆීල්ඩ්ස් වලට එන ඒවා සෙපරේට් ඇප්ලිකේෂන්. ජොයින්ට් නෙවෙයි. ජොයින්ට් වල එහෙම එකක් නැහැ. ජොයින්ට් වල කියලා තියෙන්නේ මේක විතරයි. එන්නේ ඕනම එකක්. හරි. හැම සෙපරේට් ඇප්ලිකේෂන් එකෙත් නැහැ. සමහර සෙපරේට් අපි සමහර යුනිවර්සිටිස් සමහර කෝස් තියෙනවා මේකට එනවා නම් ඔයා මේ මැත්ස් වගේ සබ්ජෙක්ට් එකක් කරලා තියෙන්න ඕනේ කියලා කියපු අවස්ථා තියෙනවා. හරි සමහර ඒවා හැම එකෙම නෙවෙයි හැබැයි. ඒක නිසා ජෙනරලි ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න ඒලා පාස් වුණා නම් ඇති කියන එක විතරක්. හරි. S3 තියෙන්න ඕනේ එක සිටින් එකකින් ඈ. ඒක තියෙන්න ඕනේ ඉතින්. ඒක නැති අයට කරන්න ඕන දේවලුත් තියෙනවා ඉතින්. හරි. නමුත් මේක තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ දැනට ඉතින් අන්ෆෝචුනේට්ලි කරන්න දෙයක් නැහැ. මේක අපේ කාලේ තිබුණ නැහැ ඇත්තටම. අපේ කාලේ පස්සේ මේක ආවේ. IELTS හෝ නැත්නම් PT හරි නැත්නම් ඒ වගේ තව මොනවද තියෙනවනේ TOEFL හරි මේ කියලා. ඒ එක්සෑම්ස් වලින් ඕවර්ऑල් හරි each නෙවෙයි ඕවර්ऑල් 16 ඕනේ. each නෙවෙයි හැබැයි ඕවර්ऑල්. ඒ කියන්නේ මේ එකකට මොනවාරි 5ක් වගේ තිබිලා අනිකට මේ 6ක් වගේ තිබිලා එහෙම කොහොම හරි කරලා අර ඕවර්ऑල් 6ක් තිබ්බනම් ඇති. හරි. ඉතින් ඕවර්ऑල් හින්දා මම හිතන්නේ ඒක එච්චර අමාරුයි කියලා මම හිතන්නේ නැහැ. හරි. කරන්න පුළුවන්. මොකද මමත් ඔය IELTS විභාගෙ මම නම් කරලා තියෙනවා ඒ කාලේ. ෆින්ලන්ඩ් එන්න කලින් ඇතර මම ඕස්ට්‍රේලියාව යන තමයි කලින් බැලුවේ. මේ මොකද ඒකට වෙලා තිබ්බේ මේ ඊච් ගන්න තිබ්බනේ. හරි. ඉතින් මට අර එකක ගොඩක් වැඩියෙන් එනවා කොහොම හරි එකක අඩුවෙන් එනවා. හරි ඒ නිසා ඒක කරගන්න බැරුණා. හැබැයි හැමතිස්සෙම වගේ ඕවර්ऑල් 6 තිබ්බා. හරි. ඒ ඕවර්ऑල් 6 කියන එක නතින් වගේ ගතියක් තමයි මට නම් දැනුනේ. හරි. ඒ මට මම කරපු හින්දා මට දැනුනේ ඕවර්ऑල් 6 කියන එක නතින් කියන එක. හරි. අර අපේ මගේ ටාගට් එක තිබ්බ ඇතුළේ each 7 ගන්න තිබ්බා. each sorry each 6 නෙවෙයි each 7 ගන්න තිබ්බා. මොකද ඒක අර point based system එකක් මම තියෙන්නේ. ඔස්ට්‍රේලියාව වලට මම හිතන්නේ try කරපු අය දන්නවා ඇති. දැන් කියන්නේ දැන් අපි ඉංජිනේර්ස් විදිහට try කරන්නේ. හරි. එතකොට අර skill migration එකේදී තියෙන්නේ point based system එකක් ඕස්ට්‍රේලියාවේ තියෙන්නේ. හරි. ඒක මේ මම කියන්නේ මම try කරපු ඉන්න මම දන්නවා. හරි. මේ එතකොට ඒකෙදී මේ ඔය IELTS exam එකට මේ each 7 වගේ තිබ්බහම ලකුණු හම්බ වෙනවා.
E6 තිබ්බම ලකුණු හම්බෙන්නේ නැහැ. ඒ නිකන් බිඳුවේ ලකුණු. නමුත් E7 ඒක තමයි ටාගට් එක තිබුණේ. ඉතින් E7 මට ගන්න විතරක් බැරි වුණා. හැබැයි මේ හැම අවස්ථාවකම මම 6 පාරද 7 පාරද වන්දන කරා. මේ හැම අවස්ථාවකම මේ නිකන් වැඩි එච්චර මහන්සිලා ගියේ නැතත් 6 තිබ්බා. ඕවර් 6 තියෙනවා. ඒක nothing. ඒ කියන්නේ මම කියන්නේ කවුරු හරි කෙනෙක් ඉන්නවනේ IELTS වලට 6 ගන්න අමාරුයි කියලා මං විශ්වාස කරන්නේ නැහැ ඒක. ඒක පුළුවන් කරන්න. මට නම් ඕ නිකන් ඔහේ උඩ පැන පැන ගියත් තිබුණා. ඒ කියන්නේ මම මහා ලොකුට ඉංග්‍රීසි දැනුමක් තියෙන මිනිහෙක් නෙවෙයි. ඒකයි මම කියන්නේ. හරි. මේ ඒක නිසා මට මේක කරන්න පුළුවන් නම් ඕගොල්ලන්ට කොහොමද කරන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද මට එහෙම ලොකු ඉංග්‍රීසි දැනුමක් නැහැ. ලොකුවට නැහැ. හරි. මේ මැතමැටික්ස් ලොජික්ස් අනම්මන ඒව ඕකේ. හරි. මේ මහා ලොකු අර නිකන් ලොකු එකක් නැහැ. හරි. ඒ වුණාට ඉතින් මම තීසිස් දෙකක් ලියලා තියෙනවා. හරි. ඉතින් මාස්ටර්ස් කරලා තීසිස් ලියන්න බෑ. එහෙම එකක් නෙමෙයි මම කියන්නේ. මේ 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 මහා ලොකු එකක් නෑ. හරි. ඉතින් මේ IELTS 7 තමයි මම ටාගට් කරේ අවුරුදු දැන් 3කට 4කට නෑ 5කට කරන්නකො. ඒ කාලේ ඉතින් 6 නිකම්ම හම්බ වෙනවා. හරි 6 ඉතින් නිකම්ම හම්බ වෙනවා. අර 7 ඉන්නේ නෑ. 7 ආවම මං ඉතින් මෙහෙ නෙවෙයි. හරි. ඒකෙන් කොහොම හරි මෙහෙට සෙට් වුණා. හරි. ඒ ගැන අපි කතා කරමු ක්ලාස් එකේදී. කොහොමද මේක රිසර්ච් වෙනවා මෙදාට. ඉතින් දැන් මේ මම මේ කතා කරන්නේ ජොයින්ට් ඇප්ලිකේෂන් එකනේ. දැන් මේ දිනවකවානු ඔක්කොමයි තියන්නේ ජොයින්ට් ඇප්ලිකේෂන් වලට සෙපරේට් ඒවට මේ විදිහට තමයි යන්නේ. නමුත් මේ දිනවකවානු වෙනස් වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ඒකේ කියන්නේ රිසර්ච් එන හැමෝම ඇක්සෙප්ට් කරන්නේ නැහැ. මං කිව්වේ සමහරුන්ට දැන් ඔය ඉන්ටර්නල් බිස්නස් වගේ දේවල් වලින් ආවට පස්සේ ළමයි ඇක්සෙප්ට් කරන්නේ නැහැ. ඉතින් වැඩක් නැහැ කියලා ඇක්සෙප්ට් කරන්නේ මොකටද කියලා. හරි. ඇක්සෙප්ට් කරන්නේ. ඒකයි අර තමන් මේ වැඩේ කරගත්තම තියෙන වාසිය. දැන් වෙන මිනිස්සු වැඩේ කරාට පස්සේ මේ කොහොම හරි කරලා ඇඟේ ගහලා තමයි බලන්නේ. මොකක් හරි බොරුවක් කියලා. හරි. අපෝ රූල්ස් වෙනස් වෙනවා යන්න දැම්ම යන්න. ඔය ඊට වැඩක් නැහැ. අර මේ කියලා ඉතින් ඒවා ඉතින් ඇත්තකුත් තියෙන සමහරලාට. හරි. ඒ අර්ධ සත්‍ය කියලා දෙයක් තියෙනවානේ. හරි. සත්‍ය අසත්‍ය සහ අර්ධ සත්‍ය කියලා දෙයක් තියෙනවා. අසත්‍ය දේ අඳුර ගන්න පුළුවන් ගොඩක් වෙලාට. කියන්නේ බොරු. හරි. අසත්‍ය දේ අඳුර ගන්න පුළුවන්. එනත අර්ධ සත්‍ය කියන එක. ඒක තමයි හරි අමාරු. හරි. කියන්නේ ඒක කියන්නේ අර්ධ වශයෙන් සත්‍යයි. ඒකට තමයි තමන්ගේ නොලෙජ් එක ඕන වෙන්නේ. හරි. ඔය අර්ධ වශයෙන් සත්‍ය දේවල් අඳුර ගන්නවා කියන එක. ඉතින් ඒක කියලා කොහොම හරි ඉතින් මනුස්සයාගේ ඔළුව නම්මලා කොහොම හරි අර ගත්ත මේ මොකක්ද එකත් කොහොම හරි ඇඟේ ගහලා ඊයක් හරි එතන කඩාගෙන ඉතින් වීසාවක් කරලා කොහොම හරි එවනවා. ඉතින් අන්තිමට මෙහෙට පටවනවා. හරි. පැටවුවට පස්සේ ඉන්නේ වෙන මොකක් හරි මල් ජනාවකටනේ වැඩක් නැහැ ගල්ලා. හරි. ඒකම මේ කියන්නේ. හරි. ඉතින් අර එහෙම ඇක්සෙප්ට් නොකරන කට්ටිය ඉන්න හින්දා වේටින් ලිස්ට් කියලා තියෙනවා. ඒගොල්ලෝ ඇක්සෙප්ට් නොකරපු ගාම ඊළඟ එක්කනට ඔටෝමැටිකලි යනවා. ඒක ස්ටඩි එකකින් වෙන වැඩක් එක. හරි. ඒ වගේ මේ පීරියඩ් එකක් තියෙනවා. කොහමද දෙසැම්බර් 10 දක්වා ඔෆර්ස් එන්න පුළුවන්. ඉතින් පස්සේ එන්නේ නැහැ. හරි. ඊට පස්සේ එන්නේ නැහැ. මේ මම කියන්නේ ජොයින්ට් ඇප්ලිකේෂන් එක. හැම තිස්සෙම ඔළුවේ තියාගන්න මේ දිනවකවානු ටික තියෙන්නේ ජොයින්ට් ඇප්ලිකේෂන් එක. මේ දින ටික විතරයි වෙනස් වෙන්නේ සෙපරේට් එකයි. මේ සීක්වන්ස් එක එකයි. මේ වැඩවිල්ල එකයි. හරි. ඔන්න ඔතෙන්ට එනකන් තියෙන්නේ ඇප්ලිකේෂන් ගන්න ප්‍රොසෙස් එක. මේ තමයි ඇප්ලිකේෂන් එක ගන්න ප්‍රොසෙස් එක. දැන් මේක සාමාන්‍යයෙන් මේ දැන් මම මේ කිව්වේ මම කියවනේ මම මේ කතරගම යන හැටි කියා දෙනවා විතරයි. දැන් මේ කතරගම යන්නේ කොහොමද කියන එක ස්ටඩි ඉන්ෆෝ එක US ඉන්ෆෝ මේ ඔක්කොම මේ ක්ලාස් එකේදී ඉන් ඩීටේල් කතා කරනවා. හරි. මේ ඔක්කොම ඉන් ඩීටේල් කතා කරනවා. මේ මෙන්න මේකට ගිහලා ඇප්ලිකේෂන් එක දාලා පෙන්නන ඕගලන්ට. හරි. ඒක ප්‍රශ්න අහන්න පුළුවන්. ඒකෙදී ඇප්ලිකේෂන් එක දාන්නේ කොහොමද කියලා ලයිව් මම දාලා පෙන්නනවා. හරි. ඒතර ඔයාලත් ඉන්න මාත් එක්ක දාන අවස්ථාවේදී ඒතර ඔයාලටත් ඕන ප්‍රශ්න අහන්න පුළුවන්. ආයේ මුකුත් ආයේ මොනවද කියන්නේ? ගුරු මුස්ති නැහැ. හරි ගුරු මුස්ති නැහැ එතන. හරි. මේකත් කියා දෙනවා මේකෙන් කියා දෙන්න දෙයක් නැහැ. මේක ඉහළ පෙන්නනවා. හරි. ඒතකොට මෙතෙන්ට එනකම් මේ ඇප්ලිකේෂන් දාන තැන එනකම්. හරි. මෙන්න මේ ටික හරි ඔයාට ඕන නම් බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් මම ෆින්ලන්ඩ් වලට ඔෆර් එකක් අරන් දෙන්නම් මං ගාවට එන්න ලක්ෂයක් විතර දෙන්න මට කියලා බිස්නස් එකක් ඔයාට පටන් ගන්න පුළුවන් කිසිම අවුලක් නැහැ හරි එහෙම කරන අය ඉන්නවා මම දන්නවා හරි මම දැකලා තියෙනවා ෆීල්ඩ් එකේ ඉන්න හින්දා හරි ඉතින් එහෙම එකක් මේක මේ රුපියල් 8000ට දෙන්නේ මෙහෙම දෙයක් ඒක නිසා මේක සෙල්ලමක් විදිහට ගන්න එපා සමහරුන්ට මේවා නිකන් මේ අනි වැඩක් නැහැ නේ කියලා ගන්නවා හරි ඉතින් අපරාධේ මිනිස්සු ඒකයි තමන්ට කන්ට්‍රෝල් එකක් තියෙනවා තමන්ගේ ඇප්ලිකේෂන් එක ගැන මේක දැනගත්තා නම් ඉතින් ක්ලාස් එකේදී ඒක කව වෙනවා හරි
මේ 1 2 3 4 කියන මේ මෙන්න මේ ටික හරි ඔයාලා මෙහෙට ඇප්ලිකේෂන් එකක් දානකොට මොනවද කියන්නේ මයිල්ස්ටෝන් නේ හරි පසු කරන්න තියෙන එක එක අවස්ථා හරි මුලින්ම දාන්න ඕනේ ඊට පස්සේ මොකද විභාගයක් ඕනේ නැත්නම් ඉන්ටර්විව් එකක් හරි මොකක් හරි එකක් තියෙනවා ඔයාලට තියෙන සුසු ගන්න ටික මේක නම් හැම එකටම එකයි ඔච්චර තමයි උට දැක් ඕනේ වයස ප්‍රශ්නයක් නෙවෙයි හරි ඒ ප්‍රශ්නයක් නෑ මෙච්චරමයි හරි ඊට පස්සේ ඒක රිසර්ච් වෙන දවසක් තියෙයි ඊට පස්සේ පොඩි බිට්වින් ඉන් බිට්වින් පොඩි කාලයක් තියෙනවා අනිත් කට්ටිය දැන් ආදිත්‍ය ඔයා වේටින් ලිස්ට් හිටියොත් එහෙම සමහරවිට ඔයාලට ටික කාලයක් ගිහලා විශ්වාස එන්න පුළුවන් ඉතින් හැබැයි ඒක මෙතනින් පස්සේ නවතිනවා ඒක මෙතනින් පස්සේ ඒක එන්නේ නැහැ ඊට පස්සේ ඉතින් ඊළඟ අවුරුද්දට හිත හදාගන්න තියෙන ප්‍රශ්න නැහැ ඉතින් ඔයා මේ විභාගය හොඳට කරලා නැත්නම් ඒක එහෙම වෙලා තියෙන්නේ හරි රයිට් මෙතනින් එහාට තියෙන්නේ වීසා වලට අදාළ දේවල් මෙතනින් එහාට තියෙන වීසා වලට අදාළ දේවල් ඒක මම කියා දෙනවා හරි රයිට් මම පෙන්වන්න බෑ තන මේ බවුන්ඩරි පෙන්වන්න බෑ ඔයගොල්ලන්ට රයිට් ඔය ටික ඇති බිස්නස් එක පටන් ගන්න හරි මේ කෝස් එකට ඇතර මේ ප්‍රෝග්‍රෑම් එකට දාන්න තිබ්බේ මාතෘකාව මේ බිස්නස් එක පටන් ගන්නවා කියලා නේද? ඒක එහෙම නැත්නම් මම මේකට ළමයි එනවා ගොඩක්. මේ රයිට් පිල්ලන් වලට මේ ඒජන්සියක් ආරම්භ කරමු ඒ වගේ දෙයක්. හරි. මේවා ඇහිලා දැන් කරන්න පුළුවන් වැඩ. හරි. පාස්පෝර්ට් අර එහෙම ඒවා පොඩ්ඩක් හදාගන්න බලන්න කොච්චර කොහොම කිව්වත් ඔය මේ අපි හිතුවට ඔෆර් එකක් ආවට පස්සේ ඕලන්ට ටයිම් එක නැහැ. හරි. ඒක නිසා ඔෆර් එකක් එන්න කලින් කරන්න පුළුවන් වැඩ ටික කරගන්න. මොකද ඒක මම ගොඩාක් කියන්නේ දැන් ඇත්තටම කියනවනම් ළමයි මගේ කවුන්ට් එක ඇති 1000කට එහා පැත්තේ. හරි. මම මේ බොරුවට කියනවනේ අවශ්‍ය නැහැ එහෙම. හරි. අතිචෝක් එහෙම බොරුවක් නෙමෙයි. 1000කට එහා පැත්තේ ළමයි එක ගනුදෙනු කරලා ඇති. හරි. එතකොට ඒ සමහර ඒ කියන්නේ මම ඒ ළමයිට වෙන ප්‍රශ්න ටික මට කියනවනේ දැන් ළමයි මගේ ක්ලාස් වලට ආවට පස්සේ දැන් ඔයාලා අද පළවෙනි දවස්. මෙහෙම නෙවෙයිනේ ක්ලාස් වල ආවට පස්සේ කතා බස් කරනකොට ළමයි ගැන දැනගන්නවා. හරි. ඒගොල්ලෝ මට සමීප වෙනවා ගොඩක්. එතකොට ඒගොල්ලෝ සමහර ප්‍රශ්න ඇති වෙන දේවල් ඒගොල්ලෝ කියනවා ඒ ජර්නි ගාස්සේ මොකද මම කරනව නෙවෙයිනේ ඒගොල්ලෝනේ කරගන්නේ ඒවා. හරි. සමහරලාට ඒගොල්ලෝ වීසා වැඩේ වෙන තැනක වෙන කරනවා වෙන්න පුළුවන් ඒක මට ප්‍රශ්නයක් නැහැ. හරි. මේ ඇප්ලිකේෂන් දාන්න එකත් වෙන කවුරුහරි කරන්න වෙන්න පුළුවන් ඒකත් මට ප්‍රශ්නයක් නැහැ. හරි. මම ඉතින් කියා දෙන එච්චරයි. ඔයාලා උන්න තනියෙන් කරගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. කොහොම කරත් මට ප්‍රශ්නයක් නැහැ. මොකද මම මගේ වැඩිපුරම ටාගට් එක දෙන්නේ මෙන්න මෙතන විභාගේ කොට දාලා දෙන එක. හරි. විභාගේ කොට දාලා දෙන එක තමයි මගේ මේ කියන්නේ ප්‍රයිමරි මේ එම් එක තියෙන්නේ. හරි. මෙන්න මේ පොයින්ට් එක. මේක තමයි අපේ එකනේ මේ නම ගහලා තින්නේ ෆින්ලන්ඩ් එක්සෑම් හෙල්ප් කියලා ගහලා තින්නේ. හරි. ඒකට ඒක තමයි අපේ ප්‍රයිමරි පොයින්ට් එක තියෙන්නේ. නමුත් මේ අනිත් මේවත් කරනවා. මේවත් කියා දෙනවා. අමු කොච්චර කියා දුන්නත් ඕක තව කාට හරි කීයක් හරි දීලා කරගන්නම තමයි මිසු බලන්නේ. හරි. ඉතින් මට කමක් නැහැ ඒක ඉතින්. හරි. ඕගොල්ලන්ගේ කැමැත්තනේ. හරි. මේ මම ඉතින් යෝජනා කරන එක තනියෙන් කරන්න කියලා. දැන් ඔහොම එහෙම ගිහිල්ලා දැන් මේ ළමයිට එක එක ප්‍රශ්න එනවනේ තැන්වල. හරි. ඒ කියන්නේ මේ මුණා කියලා ඉතින් මට තමයි කියන්නේ ඒවා. හරි. අර ඉතින් මේ අර හැම ප්‍රශ්නයක්ම අර ගෙදර ඉන්න අම්මට කියනවා වගේ මට තමයි කියන්නේ. ඉතින් මමනේ ඉතින් ටීචර් ඒගොල්ලන්ගේ. හරි. ඉතින් මට අදාළ නැහැ. දැන් කවදාවත් බොහොම කලාතුරකින් තමයි ළමයි ගානක් එහෙම අහන්නේ. හරි. පන්ති ළමයි එහෙම අහන ඉන්නවා. නැත්තේ නෑ. හරි. ඒක ටිකක් අඩුවෙන් ඉන්නේ. ඔව් බහුතරයක් අහන්නේ මේ එක එක වෙන ප්‍රශ්න. හරි. වෙන්නේ දේවල්. මේකට අදාළ නැතු වෙන්නේ නේ අහන්නේ. මොකද ප්‍රොසෙස් එකට අදාළ දේවල් තමයි නෝත් වෙන්නේ. හරි. මේ ඉතින් එක එක ප්‍රශ්න අපෝස්තා දිනනවා.